ශ්‍රී ලංකාව ඉහළ අවදානම් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස වර්ග කර ඇති බවට පළවන වාර්තා කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානුවන් සඳහා ඉහළ අවදානම් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇති බවට පැතිර යන වාර්තා කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ අන්තර්ජාලය හරහා නොමග යවනු සුළු පණිවිඩ සංසරණය වූද ශ්‍රී ලංකාව සඳහා වන ඔස්ට්‍රේලියාවෙන් නිල සංචාරක උපදෙස් මට්ටම වෙනස් වී නොමැති බවක්. නිරවද්‍ය සහ යාවත්කාලීන සංචාරක උපදෙස් සඳහා නිල තොරතුරු කෙරෙහි විශ්වාස තබන ලෙසයි මහ කොමසාරිස් කාර්යාලය ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ. යම් කරුණක් ස්මාර්ට් ට්‍රැවල් වෙබ් අඩවියේ නොමැති නම් එය නිවැරදි සංචාරක උපදෙසක් නොවන බවත් ඔස්ට්‍රේලියානුවන් දන්නවා යනුවෙන්ද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා. සංචාරකයන් සඳහා නවතම සංචාරක මඟ පෙන්වීම සඳහා ස්මාර්ට් ට්‍රැවල් වෙබ් අඩවිය පරිශීලනය කළ යුතු බව තමයි මහ කොමසාරිස් කාර්යාලය යළිත් අවධාරණය කර සිටියේ.